එක්සෑම් එකට තව තියෙන හරියටම දවස් 25යි. ඉතින් දවස් 25කින් කොහොමද A level එක්සෑම් එකට හරියට වැඩ කරන්නේ? ඒත් එක්කම අපේ brain power එක කොහොමද වැඩ කරන්නේ? law of attraction එකත් එක්ක මේ දවස් 25 කොහොමද superiorටම වැඩ ටික කරගන්නේ කියලා වීඩියෝ එකක් කරන් තමයි ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මම පේරාදෙණිය කැම්පස් එකේ මේ වෙද්දි 3rd year එකට යන්න ඉන්නේ ස්ටුඩන්ට් කෙනෙක්. මේ දේවල් පෞද්ගලිකව මම අත්හදා බලලා තියෙනවා මගේ එක්සෑම් එකට සහ අපි හරියට වැඩක් කරොත් හරියට වැඩේ ફોකස් කරොත් කෙටි කාලෙකින් අපිට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ දවස් 25 ප්ලෑන් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම ඔයාලට ඩේලි රූටින් එකක් ගෙනත් තියෙනවා. කොහොමද දවසේ වැඩ කරන්නේ කියන රූටින් එක. ඊළඟට මම දවස් 25ට බෙදලා තියෙනවා. කොටස් කීපයකට අපි කරන්න ඕනේ වැඩ ටික සබ්ජෙක්ට් තුනට. ඉතින් ඔයාලට අදාළ වෙලාවේ මේ වීඩියෝ එක නවත්තලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන හරියට හදන්න පුළුවන්. මම මේ ගෙනත් තියෙන්නේ මේ විදි C3ක්වත් දාගන්න බැරි ළමෙක් ඉන්නවනම් කොහොමද ඔයාගේ රිසල්ට් එක අප් කරගන්නේ කියලා. ඒ වගේම තමයි channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. අපි මේ ලෝකේ ඕනම දෙයක් අපිට success කරගන්න ඕන නම් අපි ඒ දේ හැමදේම plan එකකට අනුව සිද්ධ කරන්න ඕනේ. ඉතින් අංක 1ට ඔයාගේ plan එක හදාගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ class තියෙන්නේ මොන වෙලාවටද? ඔයා සාමාන්‍යයෙන් නිදාගන්නේ මොන වෙලාවටද? හැරෙන්නේ මොන වෙලාවටද? අන්න ඒ වගේ plan එකක් හදාගන්න ඕනේ. ඔයාට සාමාන්‍යයෙන් daily තියෙන වැඩ ටික මොනවද? ඒ plan එක හදාගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් මම නම් කරේ දවසකට විතර හරියන plan එකක් විදිහට. අපි කොච්චර වැඩ කරත් හරියන්නේ නැහැ. අපේ mind එක තියෙන්නේ හැමතිස්සෙම නෙගටිව් දේවල් වලින් නම්. ඉතින් law of attraction කියන එකේදී අපි අනිවාර්යයෙන්ම අපිට attract කරගන්න ඕනේ positive දේවල්. ඉතින් ඔයා මෙච්චර දවසක් හිතුවනම් අනේ මට බෑ මේක කරගන්න බෑ මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා කරුණාකරලා එහෙම හිතන්න එපා. අදින් නම් පටන් ගන්න. හරි මට පුළුවන් උපරිම වැඩ කරන්න පටන් ගන්නවා. මට superior මේක කරගන්න පුළුවන්. කමක් නැහැ. මම මගේ පුළුවන් උපරිමේ මේ දවස් 25 වැඩ කරනවා කියලා. ඉතින් අංක 1ටම ඔයා සාමාන්‍ය උදේ නැගිට්ටට පස්සේ water manifestation කරන්න සහ නිදා ගන්න යද්දි අනිවාර්යයෙන්ම scripting කියන එක කරන්නම ඕනේ. water manifestation සහ scripting ගැන මම channel එකේ videos දාලා තියෙනවා. A level exam එකට තව තියෙන පොඩි කාලයක් හින්දා ඔයා අනිවාර්යයෙන්ම දවසට පැය 5ක්වත් අනිවාර්යයෙන්ම නිදා ගන්න ඕනේ. ඒ වගේම තමයි නිදා ගන්න වෙලාව සාමාන්‍යයෙන් මම රික්වෙස්ට් කරන්නේ පාන්දර 5ට නැගිටින්න රාත් 12ට විතර අනිවාර්යයෙන්ම නිදා ගන්න කියලා. මොකද අපි තද නිදිමතක් එනවා නම් අපිට දවල් වෙලාවේ අපිට එක්සෑම් එකට හරියට ફોකස් කරන්න බැරි වෙනවා. ඒ හින්දා මම මේ ප්ලෑන් එක ගෙනාවේ පාන්දර 5 ඉඳන් රෑ 11:45 වෙනකම්. මම කිව්වා නැගිට ගමන් අනිවාර්යෙන් law of attraction කරන්න වතුර වීදුරක් කොහොමත් උදේ බොන එක ඇඟට හොඳයි. එතකොට මේකෙන් ඔයාගේ brain power එක සාමාන්‍යයෙන් 200ක් විතර වැඩි වෙනවා. ඒ වැඩි වුණාට පස්සේ ඔයාලට ફોකස් එකේ ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. හින්දා අංක 1ට නිකන් නැගිට්ටා අම්මෝ නිකන් මඤ්ඤම් වගේ පොත් ටික ගන්න එපා. ඒක දිගට පාඩම් කරන්න. ඉස්සලම හිතන්න තමන්ගේ ඩ්‍රීම් එක මොකක්ද? මේක සක්සස් වුණොත් තමන්ට කොච්චර සතුටු හිතෙයිද? උදේ රූටින් එක ගත්තොත් එහෙම ඔයා සාමාන්‍යයෙන් උදේ රූටින් එකට කරන්න ඕනේ උදේ නැගිටින්න මූණ කට සෝදලා ඔයාගේ water manifestation එක කරලා සාමාන්‍යයෙන් පටන් ගන්න ඔයාට නිකන් තියරි පාඩම් කරන්න තියෙන එකක්. උදාහරණයක් විදිහට බයෝ කරන ළමෙක් නම් බයෝ එහෙම නැත්නම් කෙමිස්ට්‍රි වල ඉනෝගනික් වගේ අර ඔයාට ගොඩාක් පාඩම් කරන්න තියෙන කොටස් තමයි සාමාන්‍යයෙන් උදේ පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම උදේ වගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න ඕනේ. බ්‍රේක්ෆාස්ට් එක ස්කිප් කරන්න එපා. මොකද ગેස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක. ඒ හින්දා ગેස්ට්‍රයිටිස් හැදෙන්න තියෙන chance එක වැඩි. අනිවාර්යයෙන්ම බ්‍රේක්ෆාස්ට් එක ස්කිප් කරන්න නැතුව ගන්න. උදේට සාමාන්‍යයෙන් ඔයා ඉන්නේ ගොඩාක් ෆ්‍රෙෂ් එකේ. හින්දා මතක තියාගන්න පුළුවන් දේවල් පාඩම් කරන්න. ඒ වගේම තමයි ඔයා පාඩම් කරපු කොටස උදේ ආපහු පාරක් ඒ කියනවා හිතන්න ශාකයේ කොටසේ රසෝද්ගමනය කියන කොටස පාඩම් කරා. එතකොට රසෝද්ගමනයේ පාඩම් කරලා ඉවර වෙලා ඔයා පාඩම් කරන එක නතර කරන්න කලින් ආපහු පාරක් ඇක්ටිව් රිකෝල් ක්‍රමයෙන් අර ටික ආපහු පාරක් මතක් කරලා බලන්න ඔයාලට මේ ටික පුළුවන්ද බැරිද කියලා. අනිවාර්යයෙන්ම චූටි කොලේක ඔයාගේ ප්ලෑන් එක හදලා කරාද නැද්ද කියලා හරි ලකුණක් දාන්න. දැන් ඔයාට ඒක කරන්න කම්මැලි නම් ඔයාට පුළුවන් මේ අපේ A-track ජර්නල් බුක් එක ගන්න. මේ A-track ජර්නල් බුක් එක ගත්තත් මේක ඉංජිනේරින් ෆැකල්ටි අයියා කෙනෙක් තමයි හැදුවේ. එයාගේ තමයි මේ concept එක. ඉතින් මේකෙන් ඔයාට ලස්සනට වගේ වැඩ ටික හරියට ફોකස් කරලා හදා ගන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එකක් කරන් එන්නම් කොහොමද මේ A-track book එකෙන් හරියටම අපේ වැඩ ටික කරගන්නේ කියලා. 8යි කාලත් 9යි කාලත් අතර ඔයාට පුළුවන් පොඩි රිලැක්ස් පීරියඩ් එකක් ගන්න. මේකේ සාමාන්‍යයෙන් ඔයාගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න ඒත් එකම වොෂ් කරන්න තියෙනවා නම් සමහර උදේ නානා ඉන්නවා ඒ දේවල් කරගන්න. ඒ කරලා ඔයාට පුළුවන් පටන් ගන්න වැඩ ටික ආපහු පාරක් 9:00 ඉඳන් 12:00 වෙනකම්. මේ වෙද්දි ඔයාට පුළුවන් නම් මේ වෙලාව සාමාන්‍ය කෑවට පස්සේ මාර විදිහට නිදිමත එනවා. එහෙනම් මම රික්වෙස්ට් කරනවා P6 වගේ ගණන් හදන්න තියෙන සබ්ජෙක්ට් එකක්. ඒත් එක්කම ගොඩාක් අර තියරි ඇප්ලයි කරන්න පුළුවන් ටිකක්. ඒත් එක්කම ආර්ට්ස් කරන ළමයි ඉන්නවනම් ඕගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේ MCQ පේපර් එකක්. ඒ කියන්නේ නිින්ද එන්නේ නැති විදිහේ වැඩක් කරන්න මෙන්න මේ ටයිම් එකේ. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේක පවර් නැප් එකක් දානවා කියන්නේ සාමාන්‍යයෙන් දවල් ගොඩක් වෙලාවට අපි නානවනේ නාලා ඉවර වෙලා කාලා චූටි විනාඩි
30ක විතර පොඩි පවර් නැප් එකක් ගන්න. හැබැයි මේක පැය ගාණක් නිදා ගන්න එකක් කරගන්න එපා. ඔයාට 100%ක්ම ෂුවර් නම් මේක නැගිටලා හරි මම පාඩම් කරයි කියලා පොඩි පවර් නැප් එකක් දාලා ඊළඟ සෙෂන් එකට පටන් ගන්න. ඊළඟට ළමයි මම කියන්නේ සාමාන්‍යයෙන් එක ඔයාලා 12ට විතර ලන්ච් එක ගත්තට පස්සේ 1:15 විතර ආපහු ඊළඟ වැඩ සෙට් එක පටන් ගන්න. ඒ වැඩ සෙට් එක පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් MCQ ටිකක් ඒත් එකම පාස් පේපර් එකක් අර ප්‍රැක්ටිකල් ටික පාඩම් කරන වැඩ ටික හවස කරන්න. සහ ඊළඟට එන්නේ නයිට් සෙෂන් එක. නයිට් සෙෂන් එක ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් දැන් බයෝයි කෙමිස්ට්‍රි කරලා ඉවරයි නම් ඊළඟට P6 අන්න ඒ වගේ ඊළඟ සබ්ජෙක්ට් එක ගොඩාක් ගණන් හදන්න තියෙයි. ඒ කියන්නේ රැටනේ ඇත්තටම ගොඩාක් නිදිමත එන්නේ. ගණන් හදන්න පුළුවන් ඒවා. ඒත් එකම අර උදේ දවල් කරපු ටික ආපහු පාරක් සමරියක් විදිහට මතක් කරන එන්නේ දේවල් ටික කරන්න. අපි කොච්චර පාඩම් කරත් වැඩක් නෑ ළමයි. අපිට හරියට තියරි ඇප්ලයි කරගන්න බැරි නම්. ඒ හින්දා මේ කාලේ අනිවාර්යයෙන්ම කරන්න ඕන පාස් පේපර්ස්. ඒත් එක්කම හැමදේම පාඩම් කරන්න යන්න එපා. මම ඕගොල්ලන්ට කිව්වා කෝ යුනිට්ස් ටික තමයි පාඩම් කරන්න ඕනේ. දැන් සුපිරියට වැඩ කරනවා කියලා මුලින් නම් පාඩම් කරන්න ගන්න එපා. අර කෝ යුනිට්ස් ටික හරියට පාඩම් කරන්න ගන්න. ඊළඟට අපි කතා කරන්නේ day by day plan එක ගැන. day by day plan එක කියන්නේ මම කිව්වා මේක පටන් ගද්දි සාමාන්‍ය දවසට plan එකක් සහ day by day plan එකක් දෙනවා කියලා. එතකොට day by day plan එකේ විදියට ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. first day එකේ මම කියන්නේ core units ටික බලා ගන්න. කොහොමද හරියටම වැඩ ටික කරන්නේ? මොනවාද වැඩිපුර past papers වලට ඇවිත් තියෙන්නේ? ඒ වගේ core units ටික හරියට බලා ගන්න. මේක ගොඩාක් හොඳයි. ඔයාලට පුළුවන් නම් unit එකේ core ටික ඒ කියන්නේ සමහර යුනිට්ස් තියෙනවා ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රභාව සංශ්ලේෂණය ගන්නකො ප්‍රභාව සංශ්ලේෂණය ලොවෙත් වෙනවා සයිලියේෂණය ලොවෙත් වෙනවා අන්න ඒ වගේ ලොවෙත් වෙනවා කියන කොටස් ටික highlight කරගෙන වෙනම chart එකක් හදාගන්න. ඊළඟ දෙවෙනි ඩේ MCQ සහ ස්ට්‍රක්චර්ඩ් essay ටික කරන්න ඕනේ. තුන්වෙනි ඩේ එකේ ඔයාලට පුළුවන් අර සමරීස් ටික හදාගන්න කොහොමද හරියට වැඩ ටික කරේ. ඒත් එක්කම අර වගේ තිබ්බ කෝ පොයින්ට්ස් මොනවද කියලා වෙනම පොතක් ගන්න. දැන් මේ දවස් 25ට වෙනම අලුතෙන් පොතක් ගන්න. එතකොට හතරවෙනි දවසේ විදියට මේක MCQ ඩේ එක MCQ සුපිරියටම කරන්න පේපර් එකක් අරගෙන මම මේකේ දාලා තියෙන පාස් පේපර් එකම නැති වුණාට කමන්නවා කැමති පාස් පේපර් එකක් අරගෙන කරන්න පුළුවන්. ඊළඟට පස්වෙනි දවසේ ඔයා සෙකන්ඩ් පාස් පේපර් එක ගන්න ඕනේ. සෙකන්ඩ් පාස් පේපර් එකේ MCQ කරලා MCQ ඇනලයිස් එකක් කරන්න ඕනේ. 6 වෙනි ඩේ එකේ ඔයා මාකින් කරන්න ඕනේ part 2 පේපර් එකක් කරලා දෙවෙනි පාස් පේපර් එකේ. 7 වෙනි ඩේ එකේ තව පේපර් එකක් කරන්න ඕනේ. එතකොට පළවෙනි සතිය ඔය විදියට යනවා. එතකොට පළවෙනි සතියට ඔයාලට සාමාන්‍යයෙන් full papers දෙකක් විතර කරන්න පුළුවන්. active recall කරලා core units ටික හඳුනා ගන්න පුළුවන්. ඊළඟට එන්නේ දෙවෙනි week එක. දෙවෙනි week එකේ මම කියන මේක 8 වෙනි දවසේ ඔයා ආපහු පාරක් core points ටික read කරන්න ඕනේ. කියන්නේ ඔයාලට එකපාරක් පාඩම් කරාට මේක මතක හිටින්නේ නැති හින්දා ආපහු පාරක් මේ 8 වෙනි දවසේ core points ටික පාඩම් කරන්න ඕනේ subject තුනේම. ඊළඟට essay ටික ආපහු කරන්න ඕනේ. මම මෙතන essay කියලා දාලා තියෙන ළමයි සාමාන්‍යයෙන් bio වල අමාරුම essay. ලකුණු ගන්න අමාරුම කොටස් වල අමාරුම ප්‍රශ්න ටික මේ 9 වෙනි දවසේ කරන්න. ඊළඟට 10 වෙනි දවසේ active recall ක්‍රමෙන් ආපහු පාරක් පාඩම් කරපු ටික පාඩම් කරන්න. එතකොට 11 වෙනි දවසේ paper 3 වෙනි paper එක පටන් ගන්න. 3 වෙනි pass paper එක පටන් ගන්න ඕනේ. 12 වෙනි දවසේ 3 වෙනි pass paper එකේ essay කරන්න ඕනේ. 13 වෙනි දවසේ 4 වෙනි pass paper එක සහ ඒකේ MCQ එක 14 වෙනි දවසේ ඒකේ part 2 කරලා මුළු paper එකම සුපිරියට ඇනලයිස් කරන්න ඕනේ. ඔන්න එතකොට දෙවෙනි week එක ඉවරයි. දැන් අපි යමු 3 වෙනි week එකට. මේ වීක් එක ගත්තොත් ළමයි දින 15 ඉඳන් දින 20ට තමයි යන්නේ. මේ වීක් එකේ සුපුරුදු පරිදි අපි ඉස්සෙල්ලාම කෝ පොයින්ට්ස් ටික බලනවා 15 වෙනි දවසේ. 16 වෙනි දවසේ ගත්තොත් අනිවාර්යයෙන්ම MCQ papers ටික කරන්න ඕනේ. ඊළඟට MCQ paper එකේ full analyze එකක් කරන්න ඕනේ 17 වෙනි දවසේ. 18 වෙනි දවසේ මොකද කරන්න ඕනේ? marking scheme එක බලලා. 19 වෙනි දවසේ අවුරුදු 5ම pass papers වල වට වැඩියෙන්ම වැරදුණු core points ටික ලියන්න ඕනේ. ඊළඟට 20 වෙනි දවසේ මොකද කරන්න ඕනේ? subject තුනේම තියෙන short note ටික ආපහු පාරක් බලලා active recall ක්‍රමෙන් ඔයා බලන්න ඔයාට මේක ආපහු පාරක් මතක් කරගන්න පුළුවන්ද කියලා. 3 වෙනි week එක කිව්වට ළමයි මේකේ තියෙන දවස් 5යි. මේ දවස් 5 තමයි ඔයාගේ තීරණාත්මකම දවස් 5. මේ දවස් ටික ගත්තොත් ළමයි දවස් 4ක් තමයි තියෙන්නේ. ඒකට මේ දවස් 4 අපි සුපිරියඩම් වැඩ කරන්න ඕනේ. පස්වෙනි දවසේ අපිට එක්සෑම්. සුපිරියඩම් වැඩ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ පොත් බදාගෙන පාඩම් කරනවා නෙවෙයි. ඔයා 21 වෙනි දවසේ MCQ ටික ආපහු පාරක් මතක් කරගන්න ඕනේ. MCQ ඇනලයිස් එකක් කරනවා නම් සුපිරියඩම්. ඊළඟ දවසේ ඔයා හදපු මයින් හැමදේම ෂෝට් නෝට් තියෙනවා නම් ඒවා ටික අනිවාර්යයෙන් බලන්න ඕනේ. අනිවාර්යෙන් පේපර් මේ අතරේ වගේ කෝ යුනිට්ස් ටික බදාගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න පුළුවන් නම් මේ කාලෙත් සුපිරියඩම්. හැබැයි පාස් පේපර්ස් කරලා එක්ස්ට්‍රා ස්ට්‍රෙස් එකක් ගන්න එපා. ගොඩාක්ම හොඳ පාස් පේපර්ස් කරනවටත් වැඩිය
මේකේ තියෙන විවරණයක් කරනවා නම්. ඔන්න ඔය විදිහට තමයි දවස් 25 තියෙන ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන මේක ලියාගෙන පිළිවෙලට කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ හීනේ අන්තිම මොහොත. අවුරුදු 13ක් 14ක් සමහර ළමයි 15ක් විතර ඉගෙනගෙන අන්තිම මොහොත තමයි තියෙන්නේ. ඉතින් මේකේ සුපිරියට වැඩ ටික කරන්න මහන්සි වෙන්න. මොකද කවදා හරි දවසක ඔයාගේ ජීවිතේ ඔයා වෙන කෙනා තීරණය කරන්නේ මේ අවසාන දවස් 25. ඉතින් මේ විදිහට වැඩ කරන්න. වැඩ කරන ළමයින්ට මේ දවස් 25ත් ඇති කොහොම හරි සුපිරි ගේමක් ගහමු අපි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න.